මං හිතුවා හරි. මුන් තමයි එන්ට්‍රි දාලා තියෙන්නේ. මම උඹට කිව්වනේ ඊයේ වීරු කරන්න එපා කියලා. ඒ හරි මම බලා ගන්නම්. මොන හරි වුණොත් මගේ නම කියපන්කෝ. උතුරදී මම බලා ගන්නම්. උන්ට පොලිසිය ගෙදරම තමයි තියාගන්න වෙන්නේ. මෙන්න මේක මූට ලියා ගන්න දීපන්. ඊට පස්සේ අපි එන විදිහට මුණ දෙමු. නිශාංක 4:10 වෙලාව. ඔබ දැන් ඵලයන්. කොයි වෙලාවෙ UIC කතා කරයිද දන්නේ නැහැ. හරි උඹලා බය වෙන්න එපා. උඹලා නම් කියන්නේ නැහැ. මම යනවා. දේශනේ වුණා. දාර්ශනික තමයි දේශනේ. තමයි මම පුතා. අන්න වාසිය මත කටින කතා කරලා අතුරුනේ. හරි. දැන් කාගේද කම්ප්ලේන් එක? අපේ මොකද ප්‍රශ්නේ? අපි මේ ළඟදී ගෙවල් අරගෙන මේ පැත්තට ආවේ. කොහාටද ආවේ? മന്ത്രി මාමත. තාම සතියක්වත් නැවිලා. ඉතින් මේ ඒ පාරයිනේ නිතරම කොල්ල කට්ටියක් ගැවසෙනවා. රැටත් ඉන්නවා. මේ මහත්තයත් ඉන්නේ අපේ ගෙවල් ඉස්සරහ. ඒ කොල්ල කට්ටියත් එක්ක මෙයාත් එතන ඉන්නවා. ඉතින් දැන් මොකද ප්‍රශ්නේ? ඊයේ උදේ මගේ මිසස් වැඩට යද්දී එතන කොල්ල දෙන්නෙක් ඉඳලා ෂූ ගාලා තියෙනවා. එතන මෙයාත් හිටියද? නෑ. නෑ හිටියේ නෑ. ඊට පස්සේ ඊයේ ආපහු වැඩ ඇරෙද්දී මේ කවුද කොල්ලෙක් පුෂ් බයිසිකලයකින් ඇවිල්ලා තර්ජනය කරලා ගිහලා තියෙනවා. මොනවා කියලා තර්ජනය කළේ? මේ ඇස් දෙක උගුලනවායි ඇසිඩ් ගහනවායි කියලා. දැන් එතකොට මෙයා කොහොමද ඒ කතාවට සම්බන්ධ වුනේ?